අපි බලමු මගේ ෆස්ට් ටයිම් ඕඩර් එකේ මොනවද තියෙන්නේ කියලා. මේක iPhones වල charging pin එක ගහන තැනට යූස් කරන්න පුළුවන් එකක්. මේක නම් මේ රුපියල් 100 ගාණක් විතර. මං හිතනවා ඒ ප්‍රයිස් එකට මේක worth කියලා. ඒ වගේම හරිම cute, හරිම ලස්සනයි ඒක. මං හරිම කැමතියි ඒකට. මං තව දෙයක් කියන්නම්. මේක මගේ ෆස්ට් ටයිම් ඕඩර් එක. ඒක නිසා මම පොඩි අයිටම්ස් ටිකක් විතරයි ඕඩර් කළේ. මුලින්ම ක්වොලිටි එක ඒ වගේ දේවල් බලා ගන්න ඕන නිසා මට මේ ඔක්කොම අයිටම්ස් වලට ගියේ රුපියල් 3100 ගාණක්. ඒ වගේම මම ඕඩර් එක දැම්මේ පෙබරවාරි 11. මට පෙබරවාරි 22 වෙද්දි ඕඩර් එක ලැබුණා. මේ අයිටම් එක මට නෙමෙයි ගත්තේ අවිට. ඒක ඔන්ලයින් ගේම් ගහද්දි යූස් කරන එකක්. අර ඒක අපේ ෆෝන් එකට සෙට් කරලා මම හිතන්නේ යූස් කරන්න පුළුවන්. ඉන්න අපි බලමු මේක කොහොමද යූස් කරන්න කියලා. ඒ දෙක හැම ෆෝන් එකට ක්ලිප් කරගන්න පුළුවන්. ෆෝන් එකේ දෙපැත්තේ ක්ලිප් කරගෙන ඔය විදිහට තමයි ඒක සෙට් කරගත්තාම තියෙන්නේ. ඒක අපිට ඒ විදිහට යූස් කරන්න පුළුවන්. මේක උනා රුපියල් 1000 ගාණක් මට මතක විදිහට. මම සයිඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එක දාලා තියන්නම්. මං හිතනවා ඒකත් ඒ ගාණට worth කියලා. අපි බලමු මං ඊළඟට මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා. මේක ස්ටිකි නෝට්ස්. ගෑනු ළමයි ආසයිනේ මේ වගේ දේවල් වලට. ස්ටඩීස් කරන A levels, O levels, ඒ වගේම යුනිවර්සිටි යන ගෑනු ළමයි මේ වගේ දේවල් වලට ආසයි. ඒ වගේම හැමෝම වගේ යූස් කරනවානේ. මං ගත්තා මේක. ඒක හරිම ලස්සනයි, හරිම කියුට්. මේක උනා රුපියල් 200 ගාණක්. මට හරියටම ගාණ මතක නැහැ. ඊළඟට තියෙනවා කියුට් පෙන් සෙට් එකක්. ඒකත් හරිම ලස්සනයි, හරිම කියුට්. ඒකත් රුපියල් 310ක් වගේ උනේ. මං හිතන ඒකත් ඒ ගානට worth කියලා. මං මේ වෙද්දි මේවා යූස් කරලා තියෙන්නේ. හැම පෑනක්ම හොඳට ලියවෙනවා. කිසිම අවුලක් තියෙන එකක් නැහැ. ඊළඟටත් තියෙන්නේ පෙන් සෙට් එකක්. ඒක නම් හරිම අනිම ඒක පැස්ටල් කලර් තීම් එකකට තිබුණේ. ඒ වගේ හරිම ඉස්තටික් ලුක් එකක් තියෙන්නේ පෙන් සෙට් එකේ. මං හරිම කැමතියි ඒ ටිකට. මං හිතනවා මේ සෙට් එකත් ඒ මම ගත්ත ප්‍රයිස් එකට worth කියලා. මට මතක විදියට රුපියල් 400 ගාණක් තමයි උනේ. ඒකෙත් හැම පෑනක්ම හොඳට ලියවෙන. හරිම ඊස්තටික් ලුක් එකක් තමයි තියෙන්නේ පෙන් සෙට්. ඊළඟට මේ අයිටම් එකෙන් තමයි මම මග බලාගෙන හිටියේ. මං හරිම ආසාවෙන් තමයි මේක ඕඩර් කළේ. මම මේක ගොඩක් කලින් ඉඳන් ගන්න ආසාවෙන් හිටියා. හෙව්වා. මම ඩරාස් එකේ AliExpress එකේ බැලුවා. මට හරියන එකක් හම්බුනේත් නෑ. හම්බුනේව ටිකක් ප්‍රයිස් එක වැඩි. මේක මට තෙමු එකෙන් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ලැබුණා. මේක මට මතක විදිහට උනේ රුපියල් 900 ගාණක්. මේ විදිහේ ස්ටිකර් කාඩ් එකකුත් ඒකට එනවා. අපිට කැමති විදිහට අලවලා ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මගේ ෆස්ට් ටයිම් ඕඩර් එකේ තිබුණේ. ඉතින් thank you හැමෝටම වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට.